මේ ඡන්දේ මාලිමාව හිතනවා නම් දිනනවා කියලා එහෙම දිනන්නේ නැහැ. මොකක් තැනක බහුතරයක් ලැබෙන්නේ නැහැ. එහෙනම් අපි බලන්නේ මේ බහුතරය එකතු කරගෙන බලය ගන්න. අපි විතරක් නෙමෙයි ඒ අනික් කණ්ඩායමුත් එකට එකතු වෙන්නේ. මම දන්නේ සජ්ජවේ ගැන අපේ මහලේකම්තුමිය කිව්වා. කොහොමද කණ්ඩායම් ගණනාවක් කියලා තනේ ඒගොල්ලොත් මේකට කැමතියි. එහෙනම් ඇයි අපි මෙහෙම එන්නේ? එහෙම කණ්ඩායම් එකට එකතු වුනහම ලොක්කව සභාපති තෝරන්නේ වැඩියෙන්ම මන්ත්‍රීවරු ඉන්න කණ්ඩායම. ඉතින් අපිට දැන් තියෙන්නේ වැඩිම මන්ත්‍රී කණ්ඩායම ලබා ගන්න. අනික් අය කැහැප්පෙන්නේ නැතුව අපි ගිහින් මේ වැඩ කටයුත්ත කරන්නේ. මේගොල්ලන්ට දිනන්න බෑ ඔය කිව්වා. ඒ නිසා අපි යන්න කතා කරන්න. සාකච්ඡා කරන කරුණු කියන්න. ඒ කරුණු කියලා. ඉතින් මොකද අපිට තියෙන්නේ ඉතා ජාත්‍යන්තර වශයෙන් ඉතාම බලවත්ම ආණ්ඩුව. චීනට පස්සේ. අපි ලියුමක් එව්වා. ට්‍රම්ප් ජනාධිපතිව අන්න මේක දවස් 90කින් කල් දානවා. එහෙම ආණ්ඩුවක් තියෙනවද? එහෙම ආණ්ඩුවක් තියෙනවද? වෙන කොහෙවත් ලෝකේ නෑ කෙල්ටත් කරේ. ඉතින් කොහොම කතා වලට අපි වුන්කම් දෙන්න වැඩක් නෑ. මෙතන තියෙන්නේ ඡන්දයක්. මේ ඡන්දේ දැන් ඉස්සෙල්ලා සැරේ අරගෙන පාර්ලිමේන්තු ඡන්දෙද කිව්වා chance එකක් දෙන්න කියලා. ඉතින් chance එක දුන්නා. මම නම් කිව්වේ මේ එල් බෝඩ් කාර්යෝ දාන්න එපා පළපුරුදු අය දාන්න කියලා. කොහමද එල් බෝඩ් කාර්යෝ දැම්මා. දැන් වාහනේ අප්පල ඉවරයිනේ ගන්න කෑලි තියෙනවා. කොහොමද අපි අපේ කරුණු කියන්න බය වෙන්නේ නැතුව. මං ගැනත් කියලා තිබුණා චාමර සම්පත් මන්ත්‍රීතුමා ගැන. මං ඒව ගැන මෙතන කතා කරන්න යන්නේ මට වැඩක් නැහැ. මගේ නීතිඥතුමා තාම පිටරට ඉන්නේ. ආවහම අපි දිනයක් දාලා යන්නම්. ඒක මම වැඩි මේ කරන එකක් නෙමෙයි. ඒත් එතනදී අපේ ජනාධිපතිතුමාගේ කතාවට ඇහුම්කන් දුන්නාන් පස්සේ මට එකක් පෙවුණා. දූෂණ විරෝධී නීතිය කියවලා නැහැ. කිව්වා මේක විභාග කරනකොට කාටවත් ඒ ගැන කතා කරන්න බෑ කියලා. එහෙම කිසිම කොන්දේසියක් දූෂණ විරෝධී පනතේ නැහැ. කොහෙන්ද ඒක හොයාගත්තේ? දූෂණය ගැන කතා කරන පනත කියවලා නැහැ. මොකද කියන්නේ? මොකද පනත් සම්මත කරේ මම ජනාධිපති වුණා. අපි එකඟ වෙලා මේ ගැන ඕනනම් මේක ඇත්ත වශයෙන්ම සකස් කරලා ඉදිරිපත් කරේ විශේෂයෙන්ම විජේදාස රාජපක්ෂ ඇමතුමා. ඒකත් අපරාධ වලින් ලැබුණු ආදායම් පනතත් දෙකම එතුමා කළා. වේගයෙන් කරා. විජේදාස රාජපක්ෂ ඇමතුමාට තමයි නීති හදන්න දක්ෂයම. උදේ කිව්වොත් හැන්දෑවේ නැත්තම් ඊළඟ උදේ වෙනකොට මොකක් හරි අරන් එනවා. කතා කරා. එතුමෙන් ගිහින් අහගන්නකො මම අහන්න වැඩක් නැහැ නේ. මං කියන දේ පිළිගන්නේ නැහැ නේ. එතුමෙන් ගිහින් අහන්න කියලා මම කියන්නේ. ඒ කියන්නේ ඒ කතාව තියෙන්නේ අපි ජනාධිපති වුණාම 2022 මේ දූෂණය ගැන විශාල ප්‍රශ්නයක් තුණා. IMF එක කතා කරා. මම ඇහුවා මං මේක කරන්නේ මේ එක පෑම් පාරේ මේව කරන්න බෑ අපි කළා මේක අඩුපාඩුකම් තිබුණා. මොකද අපි ඔක්කොම සයිදා මෛත්‍රීපාල තිරිසේන මහත්මයාට සහාය දුන්නේ අපි එයාගේ කොටස මේ ද්‍රවිඩ සන්දානයේ ජනතා විමුක්ති පෙරමුණ මේවා දිහා බල්ලා කරන්නේ. මක මේක සාර්ථකුනේ නැහැ මොකද අඩුපාඩුකම් තියෙන නීතිවල. ඒව හැදුවම මේක කරන්න පුළුවන්. ඉතින් ඉස්සෙල්ලා මං කිව්වේ දැන්ට තියෙන විමර්ශන කොමිසමේ වැඩ කටයුතු හරියන්නේ අලුත් නීතියක් ඕනේ කියලා. ඒක අපි හදලා දෙන්නම් කිව්වා විජේදාස රාජපක්ෂ ඇමතුමා. දෙවනුව අපේ ප්‍රශ්නේ තිබුණේ අපරාධ වලින් ලැබුණ ආදායම් පනත ආදායම් ගේන එකට. ඒකත් පනතක් හදලා දෙන්නම් කිව්වා. ඊළඟට මේ ක්‍රමවේදයේ හුඟක් දුර්වලකම් තියෙනවා කියලා. ඒකයි අර දෙක විජේදාස රාජපක්ෂ ඇමතුමා මං කිව්වා මේක අපිට දක්ෂකමක් නැහැ. ඇත්ත වශයෙන්ම අපිට හරියට පුහුණු කරපු නිලධාරීන්වත් නැහැ. IMF කණ්ඩායමක් වෙලා මට වාර්තාවක් දෙන්න කියලා. ඒ අනුව 2023 අපි දූෂණ විරෝධී පනත සම්මත කරගත්තා. ඒ අය ඒ වගේම පාලන රෝග විභාග වාර්තාව ගවර්නන්ස් ඩයග්නොස්ටික් වාර්තාව අපිට දුන්නා. ඒකේ තියෙන අපිට සැලැස්මක් හදන්න. ඉතින් මම ඒක හලන්න අපිට 2024 දෙන්න කියලා. ඒක අපි හදාගෙන ගියා. අපරාධයෙන් ලැබුණු ආදායම් පනත ප්‍රමාදුනේ නිසා ඇත්ත වශයෙන්ම IMF මට කිව්වා මේක කරන්න නැත්නම් සල්ලි දෙන්න බෑ කියලා. මට සිදු වුණා ගිහින් විජේදාස රාජපක්ෂ මහතාට කෑ ගන්න. කොහොම හරි එතුමා ඒ ඔක්කොම කරා. ඒත් ඒක අපිට ලැබෙනකොට ජූලි මාස පොරොන්දුනේ ජනාධිපතිවරණට යනවා. ඒ අය කිව්වා මේක දෙසැම්බර් මාස වෙනකොට සම්මත කරන්න කියලා. ඔබතුමා දිනුවොත් පුළුවන් ද පාර්ලිමේන්තු ඡන්දෙට ඉස්සෙල්ලා කරන්න මම ඔව් කියලත් මතක තියාගන්න වෙන අය දිනුවොත් ඡන්දෙන් පස්සේ කොහොමද අපි එකඟ වුණා මේක දෙසැම්බර් මාස කරන්න කියලා. ඉතින් අපි පෙරදුනා දූෂණය නැති කරන්න කියලා අනුර කුමාර ජනාධිපති වුණා. මේ පනත ගින්නේ දෙසැම්බර් මාසේ ගෙනාවේ මොකද්ද? අර පළාත් පාලන ඡන්දේ සංශෝධනය ගෙනාව. මේක ගෙනාවේ නෑනේ. මම පුදුම වුණා. එතන කවුද කෙනෙක් කියනවා අපි යුගන්ඩාවෙන් රාජපක්ෂේ සල්ලි ගේන්න ඕන කියලා.
නාමල් කියන පුළුවන් නම් ගේන්න කියලා. ඉතින් පළවෙනි එක එහෙම ගේන්න මේක සම්මත කරන්න. මොක සම්මත කරේ නැහැ. ඕක යන ගමන් අර කන්ටේනර් 300කුත් නැති වුණා පරාය. ඒවත් ආපහු ගේන්න බෑනේ. කන්ටේනර් 300ක් නැති වුණා. අන්තිමට IMF සංවිධානයෙන් කිව්වා ඊළඟ මුදල් හම්බෙනවා නම් ඊට ඉස්සෙල්ලා මේක සම්මත කරන්න ඕනේ. ඒක බය වෙලා තමයි ඔය අප්‍රේල් මාසේ පළවෙනි සතිය ඕක දැම්මේ. මෙතුමා දන්නේ කතාව. ඒ වගේම ආණ්ඩුව කරපු හොඳ ඒවා ගැනත් අපි කියනවා. මම ඒක දැන් බලන්න ඒක අදිරයක් දලදා දන්ත ධාතුන් වහන්සේ ප්‍රදර්ශනයේ පළවෙනි අදිරේ හොඳයි. අපි ජනාධිපතිතුමාට ප්‍රශංසා කරන්න. දැන් මම බලාගෙන ඉන්නේ දෙවෙනි අදිරේ අවසන් කරා. මම දැන් ගිහින් ඇත්ත වශයෙන්ම සමාව ඉල්ලන්න ඕනේ මේ දලදා වහන්සේට ගැහුව එක 89. එතකොට අපි ඔක්කොම කියමු හොඳයි 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 කියලා. ඒක හොඳ එකක්. තවත් තියෙනවා. තව හොඳ එකක්. එතුමන්ලා සියලු දෙනාම බුද්ධං සරණං ගච්ඡාමි කියන ටියුෂන් අරගත්තා. මේ වයසේ හරි පන්සිල් ගැන ඉගෙන ගන්න ඕනනේ. ඉතින් මම කියන්නේ ලැජ්ජ වෙන්නේ නැතුව ටියුෂන් ගත්ත එක හොඳයි. දැන් හොඳට කියන්න පුළුවන් බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි. කොච්චර හොඳයිද? ඒක කියන්නේ ඒ විතරක් නෙමෙයි තවත් හොඳ එකක් තියෙනවා. දැන් එතුමන්ලා ජයමංගල ගාථා කියන ආණ්ඩුවේ පක්ෂයේ මන්ත්‍රීවරු උගන්වනවා. කොච්චර හොඳයිද? ඊළඟ සැරේ පාර්ලිමේන්තුව විවෘත කරනකොට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ජයමංගල ගාථා කියන්න පුළුවන්. ඒ ජයමංගල ගාථා කිව්වහම අර පිටින් ගේන කණ්ඩායම ගේන්ටුවම නෑ. ඒ ඉතිරි කිරීමේ සල්ලි වලින් අපිට ආදායම් වියදම් ආදායම් පල්තරේ වහ ගන්නත් පුළුවන්. ඉතින් මේ හොඳ ඒවත් කියන්න ඕනේ. ඉතින් මේ දෙපැත්තම බලලා මේ ගැන කියන්න. News One Lanka. Good news for everyone.